දවසක් එකම පතලක තිබ්බ ගල් අඟුරු කැබැල්ලක් සහ දියමන්තියක් එකට මුණ ගැහුණා. ගල් අඟුරු කැබැල්ල ඊර්ෂ්‍යාවෙන් දියමන්තිය දිහා බලලා කියනවා, "ඇයි මේ ලෝකේ මෙච්චරම අසාධාරණ? අපි දෙන්නම හැදිලා තියෙන එකම කාබන් වලින්. ඒත් බලන්න ඔයාගේ ලස්සන. ඔයා දිලිසෙනවා. මිනිස්සු ඔයාව හරියට පරිස්සම් කරනවා. රත්තරන් පෙට්ටිවල දාගෙන යන්නේ. ඔයාව ගන්න පොර කනවා. මිනිස්සු ඔයා වෙනුවෙන් සල්ලි කෝටි ගණන් වියදම් කරනවා. ඒත් බලන්න මන් දිහා මං කළුයි කැතයි මිනිස්සු මාව පුච්චලා දානවා. ඇයි අපිට මෙච්චර වෙනස්කම්?" ඒ වෙලාවේ දියමන්තිය hina වෙලා උත්තර දෙනවා, "යාළුවා, ඔයා කියන දේ ඇත්ත. අපි දෙන්නම හැදිලා තියෙන එකම දෙයකින්. හැබැයි අපි අතර පොඩි වෙනසකුත් තියෙනවා. මං දියමන්තියක් වුණේ ලේසියෙන් නෙවෙයි. අවුරුදු 10 ගාණක් පොළොවට හිර වෙලා හිටියා. දරා ගන්න බැරි රස්නයක් ඉවසුවා. මට දැනුණු පීඩනය හරියට කන්දක් ඔලු උඩ තිබ්බා වගේ. මම මේ හැම පීඩනයක්ම දරාගෙන හිටපු නිසා තමයි අද මෙහෙම දිලිසෙන්නේ. ඒත් ඔයා ඒ පීඩනය දරා ගන්න කැමති වුණේ නැහැ. ඔයා ලේසි පහසු විදියට පොළොව මතු පිටට වෙලා හිටියා. ඒකයි ඔයා තාමත් ගල් අඟුරු කැබැල්ලක් වෙලා ඉන්නේ. ඉතින් අපි දෙන්න එකම දෙයකින් හැදුනත් එකම විදිහට එකම තැනක නොහැදුණු නිසා තමයි අපිට මෙච්චර වෙනස් විදිහට මිනිස්සු සලකන්නේ කියලා දියමන්තිය ගල් අඟුරු කැබැල්ලට කියා දීලා යන්න ගියා. අපේ ජීවිතේට එන ප්‍රශ්න, කරදර, බාධකත් හරියට අර පීඩනය වගේ. ගොඩක් අය මේ ප්‍රශ්න එනකොට පැනලා දුවනවා. ලේසි පාරවල් හොයනවා. එහෙම අය ගල් අඟුරු විදියට මිතුරු වෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් ප්‍රශ්න වලට බය නොවි ඒ පීඩනය දරාගෙන ඉස්සරහට යන්න තීරණය කළොත් අන්න එයා අන්තිමට දියමන්තියක් වගේ වටින කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතේ අමාරු කාලවලට බය වෙන්න එපා. හැමෝටම අමාරු කාල එනවා. හැබැයි හැමදාම තියෙන්නේ. හොඳට මතක තියාගන්න, ඒ එන්නේ ඔබව උපදමන කාලය. ඔබව සුන්දරව ප්‍රතිනිර්මාණය කරන කාලය. පීඩනය වැඩි වෙන තරමට ඔබේ දරා ගැනීමත් ප්‍රබල වෙනවා. ඔබ වඩාත් පරිණත සහ ශක්තිමත් කෙනෙක් වෙනවා. ඉතින් ඔයා එහෙම කෙනෙක් වුණාම ඔයාව වටින්නේ නැත්තේ කාටද? ඒ නිසා ඔයත් දියමන්තියක් වෙන්න try කරන්න. උපදමන කාලය ඉවසන්න. ලෝකෙම ඉස්සරහා බබලන්න. දවසක බබලන එක බබලන්න ආයේ දකින අයගේ ඇස් නිලංකාර වෙන්න.